අද මේ PB ගැන කියන්න ලෑස්ති වෙන තන මල්ලිලට උදේම විජේරාමට ඇවිල්ලා ඊට පස්සේ කොටුවට ගිහිල්ලා කොටුවෙන් බඩු ඇරගෙන ඉතින් මේ 11:00ට විතර බස් එක නැගලා තන මල්ලිලට යන්න ලෑස්ති වෙනවා. මේ යන ගමන් ඉතින් අපි ගත්ත නියම ආතල් තමයි. බස් එකෙන් බස්සන්න දරන් ගියපෙකුම පුදුම. අපිට හිතුන දෙයක් තමයි බස් එකෙන් ගලන් තියෙන ජෙට් ලයිසන් එක. අම්මෝ කාර්ය යනවා වංගුනේ අංකල්. අඩෝ ඉස්සරහට ගියාද දන්නේ. මගදී හම්බුණ අපේ PB ගෑන් එකේ අනිත් සමාජිකයා. එන්න. කවද්ද එන්නේ? බබා මොකද මේ පැත්ත ගන්න බබා? බලන්නකෝ මේ පරිසරය වෙනස් වීම. අපි රෑ 8ට විතර පැය 8කින් විතර පස්සේ බැස්සන්න ඇතිලි වැවි. ඇතිලි වැවිලා ඊළඟ දවසේ උදේම අපේ නිතුට අසනීප වෙලා මට ආයෙ සිත් වුණා. එයාව ගෙනත් දාන්න ඉන්න කොළඹට. අපි බස් එකක් එනකන් ඉඳලා උදේම ආයෙ කොළඹට ඇවිල්ලා කොළඹ ඉඳන් එයා නිතුව අම්මට බාර දීලා අපි ආයෙ යනවා ආයෙත් තනමලෙට. මේ අපි ඊළඟ දවසේ අපේ ප්‍රොජෙක්ට් එකට ලෑස්ති වෙන ගමන් කට්ටිය කියනවා මට ඔක කොහෙවත් දාන්න එපා කියලා. සෝරි සමා වෙන්න ඕනේ මම කොහෙවත් දාන්නේ නැහැ. ඔන්න ඊළඟ දවසේ අපේ ළමයි ටික ලස්සනට ඇඳලා පැළඳලා යනවා අපේ ප්‍රොජෙක්ට් එක තියෙන ඉස්කෝලේට. ඔන්න අපේ වැඩේ මලේෂා ආකාශය දෙන්න හරි ලස්සනට පටන් ගත්තා. මේ නම් පොඩ්ඩක් සැරසර් කෙනෙක්. ඊට පස්සේ අපි හැමෝම එක වැඩ කට්ටියට බෙදාගෙන හරි ලස්සනට මේ වැඩේ ඉතින් අපි ඉවර කරා. ළමයි එක ෆන් ඇක්ටිවිටීස් කරලා එයාලගේ ප්‍රශ්න වලට උත්තර දීලා එයාලව මොටිවේට් කරලා කියන්න ඕනේ අපිට මේ ඉස්කෝලෙන් ලොකු පිළිගැනීමක් හම්බුණා. අපි ඒ කරපු දේවල් වලට ඒ ඇස්සේ බලන්න එක්කෙනෙක් ගිහින් ඉඳලා පොඩි ළමයි එක්ක බෝල් ගහනවා. මේන් අපේ මේන් කැරක්ටර් එක මේනකාගේ ඉස්කෝලේ තමයි අපි මේ ගිහිල්ලා මේ ප්‍රොජෙක්ට් එක අපි සාර්ථකව ඉවර කරේ. අපි ඒ කරලා ඉතින් එනකොට ලෝරි එක නැගලා සින්දු කියලා ඇත්තටම මේ වගේ අත්දැකීමක් ෆස්ට් ටයිම් ජීවිතේ හරිම ලස්සන දවස් 3ක් අපි ලස්සනට හරිම සාර්ථක විදිහට ගෙවුණා කියලා කියන්න පුළුවන්. මොකද මේ ෆීඩ්බැක් කියවනකොට අපිට මාරම සතුටුයි. අපි මේ වැඩේ සාර්ථකව කරන්නත් අපි මේ වගේ විනෝද වෙලා සතුටින් ඉන්නත් අපිට මේනකාගේ ගෙදරින් හම්බුන සපෝට් එක මාරයි. ඉතින් මේ හැමෝටම thank you කියන ගමන් අපි තවත් වීඩියෝ එකකින් PB ගෑන් එකත් එක්ක හමු වෙමු.